හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඩයරිස් විත් ඉම්පි YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න මම අරගෙන ආවේ අපි අහම්බෙන් යන්න ලැබුණු ගමනක්. ඇත්තටම මේක තියෙන්නේ සිංහරාජ කැලේ පැත්තේ. දෙල්වල කියන ප්‍රදේශය සමහර අය අහලා ඇති, සමහර අය අහලා නැතුව ඇති. ඔන්න ඔය පැත්තට අපි අහම්බෙන් ගිය ගමනකදී මට යන්න ලැබුණා දෙල්වල ඇල්ල බලන්න. ඉතින් මේ ගමනේ සුන්දර මතකයන් ටිකක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. ඔයගොල්ලන්ට රසවත් තැන් ගොඩාක් මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඉතින් සිංහරාජ කිව්වහම මගේ මතකයේ ඈතරම ගිහලා නතර වෙන්නේ අපේ ඉස්කෝලෙන් ගිය සිංහරාජ ගමන ගැන. මම හිතන්නේ මම ඒ ප්‍රථම සහ අවසාන වතාවට සිංහරාජ ගියත් අයින් පස්සේ මම හිතාගත්තා ආයෙ මම සිංහරාජ යන්නේ නැහැ කියලා. මොකද මම සාමාන්‍යයෙන් පර්සනලි කූඩැලන්ට ගොඩක් බය කෙනෙක්. ඉතින් මේ යන ගමන පුරාවට මම අම්මයි අප්පච්චි හස්බන්ඩ්ුයි නංගි හැමෝගෙම ආගේ කූඩැල්ල ඉන්නවද කියලා. මොකද මම කූඩැලන්ට හරි බයයි. බලන්නකෝ අපි මතර මගදී නැවැත්තුවාම මෙන්න මේක දැක්ක මම දන්නේ ඇයි මේ එක හදලා තිබ්බේ කියලා. ඒකේ මීනින් එක දන්නේ නැහැ. ඉතින් මම ඒකත් කැප්චර් කරා. ඉතින් පරිසරයේ සුන්දරත්වය බල මේ ගමන අපිට යන එක ගොඩාක් මානසික නිදහසක් වුණා. මේ කන්ද උඩ තියෙන මේ බිල්ඩින් එක හරිම ලස්සනයි. මම හිතන්නේ මාක් හරි අපි කතාවේ ගියේ ටී ෆැක්ටරි එකක් වෙන්න ඕන කියලා. ඒක තියෙන විදිහට අපිට පෙවුනේ. ඉතින් අපි ගෙවන ඒකාකාරී ජීවිතයෙන් මිදලා මේ වගේ පැත්තකට ගියාම පුදුම මානසික නිදහසක් දැනෙන්නේ. ඉතින් අපි මග නතර වෙවි ලස්සන තැන් බල තමයි අපි ඒ ගෙදර ගියේ. නාන ප්ලෑන් එකක් තිබුණ නැහැ ඇත්තටම. ඒත් අපි රෙදි අරගෙන ගියා කෝකටත් එක්ක කියලා. ඉතින් අපි ඉඳලා තේ බීලා ඊට පස්සේ අපි කතා වුණා දවල් කෑම කන්න කලින් ඉක්මනට නාන්න යන් කියලා. අහන්නකො ඉතින් කට්ටියගේ සද්දේ. ඉතින් ඉදා කීයක් කියනවද මාසෙද? මාසෙට ලක්ෂ එකක් 3ක්ද 4ක්ද බලලා නිකන් ඉන්නෙම නෑ. මට ලේසි එකකින් ටෙන්ෂන් ගියා. ඉතින් ඊට පස්සේ අපි වටපිටාවත් බලලා යන්න ලෑස්ති වුණා නාන්න. ඇත්තටම කියනවා නම් විශේෂයෙන්ම මමයි නංගේ ගොඩක් ආස වුණා මේ ගේ තියෙන විදිහට. හරිම ලස්සනයි. ගේ ඉස්සරහා බැලුවාම ලොකු රබර් වත්තක් පේනවා කන්දත් එක්කම. ඉතින් එහා පැත්තෙන් සිංහරාජ කඳු වලට මායෙන් වෙලා තමයි මේ අයියලා ගේ තියෙන්නේ. ඉතින් අපි මේ ගිය ගමනේ මම ඇත්තටම vlog එකක් කරන්න හිතුවේ නැහැ. හැබැයි මගදී යද්දි මට හිතුණා vlog එකක් ගත්තොත් හොඳයි කියලා. මොකද ඕගොල්ලන්ටත් බලන්න දෙන්න ඕන නිසා. ඔන්න දැන් අපි මේ තියෙන්නේ නාන්න යන පාරේ අපි ගත්ත ක්ලිප් එකක්. මේ වෙලාවේ ඇත්තටම අවුවත් සැරින් සැරේ ආවා. ඊට පස්සේ ආයේ අවුවත් අඩු වුණා. ඊට පස්සේ ආය වහිනවා. පස්සේ මේ ගාන්නේ අපේ මොනවාද මං හිතන්නේ සබංකුඩුයි ලුණුයි. ඔව්. ඒ දෙක තමයි ගාවේ කූඩැල්ලෝ හදිසිය හරි හිටියොත් අපි කට්ටිය මෙතන ගිය ගමන යන්න වෙන්නේ නැහැ. ඒ හින්දා අපි කෝකටත් කලින් බහින්න කලින් කන්දෙන් පහළට ඒ දේවල් ටික ගාගත්තා. ඉතින් අපි හිතුවට මේ පාරේදී තමයි අපි ලස්සනම ටික දැක්කේ කියලා. නෑ එහෙම නෙමෙයි. මොකද මෙන්න මේ ටිකේ යද්දි තමයි මට ඒක හිතුනේ. මොකද වෙහිකල් එකෙන් ඊටු ටික අපිට යන්න බෑ. අපි වෙන ගෙදරක් කතා කරගෙන වෙහිකල් එකේ දාලා ඊට පස්සේ අපි පයින් තමයි මේ කන්දෙන් පහළට බහින්නේ. තේවතු මැද්දෙන් ගිහිල්ලා ඊට පස්සේ ආය පාරට වැටිලා ආයෙත් තේවතු මැද්දෙන් පහළට බැලලා ඔහොම ටිකක් දුර ඇවිදගෙන යන්න ඕන. ඉතින් ඒ යන මගදී රසවත් අත්දැකීම් ගොඩයි. අම්මා මල් පැල බලනවා, මම මල් පැල වීඩියෝ කරනවා. බලන්න හරි ලස්සනයි. තේවත්ත මං හිතන්නේ මම පළවෙනි වතාවට තමයි මේ තේවත්තක් මැද්දෙන් ඇවිද්දේ. මං හිතන්නේ මං ඊට කලින් තේවත්තක එහෙම ඇවිදගෙන ගිහිල්ලා නැහැ. ඉතින් හරි ලස්සනයි පරිසරේ. ඉතින් අපි ලස්සන බල හිමීට පහළට බැස්සා. මම ටික දුරක් යද්දී අපිට හම්බුණා ජල සම්පාදන මණ්ඩලයෙන් ප්‍රොජෙක්ට් එකක් කරන ප්ලේස් එකක්. එතන ගාඩන් එකත් හරිම ලස්සනට හදලා තිබුණා. ඒත් එක්කම හොඳට මේන්ටේන් කරන බවක් පෙවුණා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ඒක. අර මගෙන් ගහගත් මේ දැක්කේ. අපි මේ යන්නෙත් ඒ ඉඩම මැද්දෙන්. ඉතින් මේ වගේ තැන්වල
එහෙම පිටස්සර පුද්ගලයෝ ඇවිද්දා කියලා ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි කොළඹ නම් එහෙම කෙනෙක්ට තමන්ගේ වත්තෙන් ඇවිදගෙන යන්න හරි තමන්ගේ බිස්නස් එක කරන තැනින් ඇවිදගෙන යන්න දෙන්නේ නැහනේ. හැබැයි මේ පැතිවල මිනිස්සු නම් හරිම සුන්දරයි. අපි සමහර තැන්වල ඇවිද්ද ගෙවල් ගාවින් ඉතින් ගෙවල් වල කට්ටිය අහන ඔයගොල්ලෝ කොහෙද කියලා මට හොඳට මතකයි. අපි නාලා ආපහු උඩට එද්දී අපිට ඇන්ටි කෙනෙක් හම්බුණා. ඒ ඇන්ටි කියනවා එයා දවස ගානම මේ සම්පූර්ණ දොර ඇවිදිනවලු. මං හිතන්නේ අපි මේන් රෝඩ් එකේ ඉඳන් එද්දිත් එයා පයෙන් ගියා. ඉතින් එයා කියනවා දවස ගාන මේගොල්ලෝ කන්ද උඩ පහළ බහිනවලු. මොකද එයා සාමාන්‍යයෙන් තේදළු කඩන රැකියාව තමයි මං හිතන්නේ එයා කරන්නේ. ඉතින් මට හිතුණා ඒ වගේ පැතිවලට ඒ පැත්තේ මිනිස්සු කොච්චර දුෂ්කර ජීවිතයක්ද ගෙවන්නේ කියලා. අපිට සමහර වෙලේට දවසකට දෙකකට ගිහිල්ලා මෙහෙ ඉන්න පුළුවන්. හැබැයි අපි කැමති වෙන්නේ නැහැ මුළු ජීවිත කාලෙම එහෙ ඉන්න. ඉතින් ඒ ඇන්ටි මං හිතන්නේ දකියද නැද්ද නම් මන් දන්නේ නැහැ. ඉතින් මට ගොඩක් සතුටුයි ඒ වගේ මිනිස්සුත් එක්ක කතා කරන්න ලැබිච්ච එක. අනිත් එක එයා මං අපි ජම්බුත් අයියලා ගෙදර ජම්බු තිබුණා. හැබැයි අපි නංගි මායි උඩට එද්දී ඇන්ටි ජම්බු ගෙඩි වගේකුත් දුන්නා. අපි ඒක කතම නාලා ආවේ ආපහු ගෙදර. ඉතින් ඔය වගේ රසවත් අත්දැකීම් ගොඩක් තියෙනවා. වීඩියෝ එකේ මම අප්ලෝඩ් කරන්නම් තව දෙයක්. මොකද මං වීඩියෝ එක පටන් ගද්දිම ඔයගොල්ලන්ට කිව්වනේ මේ වීඩියෝ එක ගොඩක් රසවත් කියලා. ඒකට තව හේතුවක් තමයි පර්සනලි මම වතුරටත් බය කෙනෙක්. මගේ YouTube channel එකෙත් තව වීඩියෝ එකක් තියෙනවා. අපි ඒත් ඔය නාන්න ගිහිල්ලා තව තැනක මාළු කොටනකොට මම බයේ කෑ ගහපු එකක්. ඒ වීඩියෝ එකේ link එකක් දාන්නවා. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක බලුවා නැත්නම් ගිහිල්ලා බලන්න. මේකෙත් අන්න ඒ වගේම වැඩක් වුණා. මම වතුරට බයේ ඉද්දී මේගොල්ලෝ මාව ඇද වතුරට ගත්තා. මම මේ කෑ ගහන වීඩියෝ එකේ පොඩි කොටසකුත් ඕගොල්ලන්ට බලන්න දාන්න. ඉතින් කොහොමෙන් හරි ඔන්න අපි ආවා. මේ තමයි දෙල්වල ඇල්ල. මේක ඇත්තටම ඇල්ල කිව්වට මේක ගඟ ගිහිල්ලා අන්තිමට එකතු වෙන්නේ දෙල්වල ඇල්ලට. ඉතින් හරි සුන්දර ගඟක්. වතුර හරිම පිරිසිදුයි. ඇත්තටම කවුරු හරි අය යනවා නම් මේ වීඩියෝ එක බලලා නැත්තම් ඔයගොල්ලෝ ඕනම තැනකට යනවා නම් ප්ලීස් ඔයාලා ඒ පරිසරයේ සුන්දරත්වය ඒ විදිහටම ආරක්ෂා කරන්න. එතන අපිරිසිදු කරන්න එපා. ඔයගොල්ලෝ ගෙනියන කුණු හැමදේම ආපහු බෑග් වල දාලා අරගෙන එන්න. මොකද පරිසරයට ඒ දේවල් ඉතුරු කරන්න එපා. ඇත්තටම මේ දේවල් අපි පරිස්සම් කරන්න ඕන. දැන් අපි මෙහි ඉඳන් ඒ වගේ තැන්වලට ගියාම තමයි අපිට තේරෙන්නේ ඇත්තටම අපි බොන වතුර ටිකටත් සල්ලි ගෙවනවා. අපි මෙහෙ ජීවත් වෙද්දී. හත්පන මම මේක දාන කමෙන්ට් එකක් විදියට. ඔන්න ඉතින් අපේ මහත්තයාගේ කනට වතුර ගිහිල්ලා. අහම්බෙන් තමයි මේක ඇත්තටම වීඩියෝ වෙලා තියෙන. මට ෆෝන් එක සෙට් කරලා තියන්න බැරි වුණා කොහේ හරි. මොකද මාවයි අක්කවයි මෙන්න මෙතරට ගන්න මේගොල්ලෝ පුදුම දුකක් වින්දේ. අපි දෙන්න ඇත්තටම කෑ ගැහුවා පුදුම විදිහට. ඉතින් ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ෆෝන් එක මට කොහේ හරි සෙට් කරලා තියන්න බැරි වුණ නිසා. ඉතින් නාලා අපි කට්ටිය hina වෙලා විනෝද වෙලා අපහු ගෙදර ආවා. බලන්න මේ තියෙන අයියාගේ මෙදලේ තියෙන මල් පැලයක්. ඒත් එක්කම මේ මල් පැලේ විතර නෙමෙයි මෙදලත් හරි ලස්සනයි. වීඩියෝ එකේ ඊළඟට තියෙන්නේ අපේ නංගිය හෙගිය වෙලේක කියපු සින්දුවක කොටසක්. විදිහට අපි ගිය ලස්සනම ගමනක සුන්දර මතකයන් ටිකක් ඔයගොල්ලන්ට අරගෙන ආවා. ඒකත් එක්කම කියන්න ඕන වීඩියෝ එක පුරාවට රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ channel එක subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ කැමති නම් subscribe කරන්නත් පුළුවන්. bell icon එකත් click කරලා තියන්න. අපේ අලුත් updates එතකොට ඔයගොල්ලන්ට අපි වීඩියෝ එකක් upload කරපු ගමන් බලන්න පුළුවන්. bye.